දින 300කට වගේ ගත්තොත් ඔයාලට එතන රුපියල් 65753කට ලැබෙනවා. පිට එක එකතු වෙලා ඉන්න යාළුවෝ හැමෝටම සුබ දවසක්. ඉතින් ඔන්න සම්පත් බැංකුවේ අලුත් වුණු රේට් පිළිබඳව අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් පෙබරවාරි මාසයේ 2026 පෙබරවාරි මාසයේ අලුත් වුණ අලුත් රේට් තමයි දැන් මම කියන්නේ. අනේ වගේම තම්මේල් එකේ තිබ්බ විදිහට කැල්කියුලේට් කරලා පෙන්නනවා. ඔයාලට කොච්චර මුදලක් ලැබෙනවද කියලා. ඉතින් ඔයාලට පේනවා ඇති සම්පත් බැංකුවේ දින 75කට 108ක රේට් එකකුත් ඒ වගේම මාස දෙකකට දානවා නම් ඔයාලට 107යි මාසෙකට 6.5ක ඉන්ටරෙස්ට් රේට් එකක් ලැබෙනවා. ඒ වගේම මාස 3කටත් 7යි දින 100කට 8යි ඒ වගේම දින 200කටත් 8යි දින 300කටත් 8යි ඒ වගේම දින 400කට නම් ඔයාලට 9ක පොලි අනුපාතයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම මාස 6කට 7.5යි මාස 6 කියන කාලවලදී 7.5ක රේට් එකක් ලබා දීලා ඒ වගේම මාස 7ට 7.7යි මාස 12කට කියන අවුරුද්දකට 7.7.5යි මාස 13කට 7.7.75යි එතකොට මාස 15කට 8.5යි අවුරුදු දෙකකට 10ක් දීලා තියෙනවා. ඒ වගේම මාස 36කටත් 10යි මාස 48කටත් 10යි මාස 60කට දීලා තියෙනවා. සාමාන්‍යයෙන් ඔයාලගේ 11ක වගේ පොලි ප්‍රතිශතයක්. හරි. අපි දැන් බලමු කැල්කියුලේට් කරලා ඔයාලට කොච්චර පොලි ප්‍රතිශතයක් ලැබෙනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එකෙන් පස්සේ මම ඊළඟට දාන්නේ සම්පත් බැංකුවේ සීනියර් සිටිසන්ස්ලාට කොච්චර පොලි මුදලක් ලැබෙනවද කියලා. ඉතින් මේ වීඩියෝ එක බලන්න කැමති කෙනෙකුත් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා එකතු වෙන්න. යාළුවනේ දැන් අපි ඇවිල්ලා ඉන්නවා අපේ calculation app එකට. ඉතින් අපි බලමු ඔයාලට දවස් 75කට කොච්චර පොලි මුදලක් ලැබෙනවද කියලා සම්පත් බැංකුව ඇසුරෙන්. ඉතින් දින 75කට 8ක පොලි අනුපාතයක් තමයි ඔයාලට ලැබෙන්නේ. ඉතින් අපි හිතමු ඔයාලා ලක්ෂ 5ක් වගේ ඩිපොසිට් කර ගන්නවා නම් ඔයාලට කොච්චර පොලි මුදලක් ලැබෙනවද කියලා. ඉතින් 8ක ඉන්ටරෙස්ට් රේට් එකක් තමයි හම්බෙන්නේ. එතකොට ඔයාලට වර්ෂයකට පොලි මුදල ගන්නවා නම් රුපියල් 40000ක මුදලක් ලබා ගන්න පුළුවන් වර්ෂයක් ඇතුළත. ඉතින් ඔයාලට දින 75කට ගන්න ඕන නිසා අපි බලමු දින 75කට කොච්චර පොලි මුදලක් ලැබෙනවද කියලා. දින 75කට ගන්න ඕන නම් අපි කරන්න ඕනේ මේක 365න් බෙදනවා. ඊට පස්සේ එක දවසකට ඔයාලට වැටෙනවා රුපියල් 109.758. ඉතින් අපි බලමු මේකම දින 75කට ගන්නවා නම් ඔයාලට රුපියල් 8219.17ක වගේ මුදලක් ලබා ගන්න පුළුවන්. ඉතින් ඔයාලට මේක දින 300කට වගේ ගන්න ඕන නම් ඔයාලට කරන්න තියෙන්නේ මේක අවශ්‍ය දින ගානෙන් වැඩි කරන එක. එතකොට ඔයාලට රුපියල් 32876ක වගේ මුදලක් ලැබෙනවා. හරි. ඊළඟට අපි බලමු සාමාන්‍ය ලක්ෂ 5ක් නේ අපි ඩිපොසිට් කරේ. සාමාන්‍ය ලක්ෂ 10ක් වගේ ඩිපොසිට් කරොත් ඔයාලට කොච්චර පොලි මුදලක් සම්පත් බැංකුවෙන් ගෙවනවද කියලා. හරි. අපි ලක්ෂ 10ක් වගේ ඩිපොසිට් කරොත් එතනදිත් 8ක ඉන්ටරෙස්ට් රේට් එකක් හම්බෙන්නේ. එතකොට රුපියල් 80000ක වගේ පොලි මුදලක් ඔයාලට ලැබෙනවානේ. සාමාන්‍ය අපි මේකත් දින 75කට හදාගන්න මේක 365න් බෙදන්න ඕනේ. එතකොට 219න් 717ක් හම්බෙනවා. අපි මේක ගුණ කරලා බලමු දින 75කින්. ඉතින් ඔයාලට රුපියල් 16438යි 735ක වගේ මුදලක් දින 75කට ලැබෙනවා. ඉතින් අපි මේක බලමු දින 300කට වගේ ගත්තොත් ඔයාලට එතන රුපියල් 65753කට ලැබෙනවා. රුපියල් 65753කට ලැබෙනවා. ඉතින් ඔයා අපේ channel එකට අලුත් යාළුවෙක් නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක